Boki boki chim 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 chim. Boki boki chim chim boki boki. Oh apa? Ya kamu ke amat? මේ ඉන්නේ මම නම චමත් හැමදාම වැඩ කරලා ලොන්ත බරි වෙච්ච හින්දා යාළුවෝ ටිකත් එක්ක පොඩ්ඩක් මනස නිදහස් වෙන්න ට්‍රිප් එකක් ආවා. ට්‍රිප් එකක් කියවට මේක තනිකරම රැග් එකක්. මේ තමයි අපි නැවතිච්ච හෝටලේ වේටර්. මූ තමයි ඉතින් සේරටම මුල. මීට වැඩිය හොඳයි. කවුද තමුසේ? තෝනේදර ග්‍රීස් එකක් කියන්නේ සිරිපාල මාමේ. යකෝ මම ග්‍රීස් එකක් නෙවෙයි තොගේ හෝටල් එකේ නවතින්න ආපු චමත්. අයියෝ සබන් පිටින් අඳුර ගන්න බැරි වුණා. මොකෝ මේ සබන් පිටින්? වතුර නැති වුණා යකෝ නාද්දි වතුර නැති වුණා මොන මොගුලක්ද වතුර ටිකක් දීපන්කෝ මට මේ සබන් ටික හොදගන්න. අනේ මේ සර් නාන්න කලින් අරමේ කන කලින් සර් අපෙන් අහන්න මේ අඟහරු වලට වතුර කපනවා. මේ මමත් මේ ලැට්ට ගන්න ඕනේ ඉතින් කිලෝමීටර් දෙකමාරක් විතර ගිහින් පීල්ලෙන් වතුර අරන් එන්න. වැඩ නැහැ ඒක. ඔන්න ඔය වතුර බාල්දිය මට දීපන්. මේක දෙන්න බෑ. යකෝ තෝ ලැට් එකට යන එකට වඩා ආපු ගෙස් නාන එක වටිනවා ඕක දීපන් මට. මා රබ්බේ වකාශ කුණු තුන් කරලා පුවක් බඩේ නේ. තමුසේ මා ආත්මාර්ථකාමී. තමුසේ නාන්න ඕනේ. තමුසේ කියන වතුර කරන් යනවා. අපිට නෝ වතුර අපිට මේ ලැට්ට ගන්න වතුර කියන අපිට පීලේ කියන රෙද්දක් කතා කරන පිටසක් උදේ බදට මු. Sir coming room service. එන්න කිව්වේ. අනේ රත්තරන් චෝඩි පුතේ මට කියපන් උඹලා මීට කලින් මේ ටීවී එක බලලා තියෙනවද කියලා කියපන්. අම්මෝ අපි ඇති වෙනකම් බලලා තිනවා. ගිනි සිලුව එක, ඇගේ වෛරය දෙක. එතකොට මොකද්ද මේ තනි යහන කැළඹිලා. දැන් ඔය යන්නේ මේ ප්‍රවේගය. ටොප් ෆිල්ම් එක නේද? ප්‍රවේගය? මේ දයනවා? ඒක ඩොට් නේ පේන්නේ. ඩොට් නෙවෙයි හොඳට පේන්නේ. අන්න හේමාල්ගේ බයික් එක ඉස්සුවා. සර් අර මේ සිරාවද කියන්නේ මේ උඹට පේනවද මොන හරි? ඒක මේ ඩොට් නේ. ඔන්න වල දාන මුන් බයික් තැන් වල වල දාලා තියෙන්නේ. ඔන්න යකෝ අටකලම් පන්න පකිස් බූරුව තෝ මොන හරි බීලාවද? මේකේ මොන මගුලක්වත් පේන්නේ නැහැ යකෝ තෝ කියන ගෙහෙල් මොන ප්‍රවේගයක්වත් මේකේ පේන්නේ නැහැ. අනේ මේ නාගරික සමස්තලක අඳබාල කින්සුල්ලෝ. තොට ඩොට් පේනවා තෝ කියලා දොස්තර කෙනෙක්ගේ බෙහෙත් ගන්න ඇත්තකට ඔය. මගුලක් කතා කරන්නේ. හරි මේ මගුල වැඩක් නැහැ. මේ කාමරේ ප්ලග් පොයින්ට් එකක් තියෙන තැනක් කියහන්කො මේ ෆෝන් වල බැටරි බහලා තියෙනවා. නෑ චාර්ජ් කරන්න ෆෝන් එහෙම චාර්ජ් කරන්නේ නෑ. දැස ප්ලග් ටොප් අපි කිසිම දෙයක් එහෙම ගහන්න දෙන්නේ නෑ සර්. මොකද හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි නිසා හොඳ නෑ. මම 100% වුණාම සර් මම මේ චාර්ජ් කරලා මේ හෙට උදේට ගෙනත් දෙනවා. හරි ෆෝන් ඔක්කොම. හරි සර්. එහෙනම් හැමෝම everybody enjoy your day. Have a nice day. එන්න සර්. ඔය දින බුෆේ එක සර්. කොබම් බුෆේ එක? sorry මට අරින්න බැරුණා. එන්න සර්. ready? අලන් සර් පියන්. පොඩ්ඩක් හිතමු දැන් බුෆේ කියන වචනේ තේරුම දන්නවද? දැන් උඹ මෙහෙම බෙදන එකද බුෆේ කියලා කියන්නේ? බුෆේ කියන්නේ සර් මේක තමයි සර්. සර් මොකද හිතුවේ? ගෝතයෝ මම හිතනට කිනිස්සක් නෙවෙයි බුෆේ කියලා කියන්නේ මේ අපිට ඕන විදිහට බෙදාගෙන කන්න පුළුවන් එකට. එහෙම නෑ සර්. බුෆේ කියන්නේ අපි මෙතන බුෆේ එක ගාවට එන්න කියලා. මෙතන අපි කියන්නේ බුෆේ කියලා. මෙතන ටේබල් ටික දාගාවට. ඉතින් සර් ආවට පස්සේ අපි හැමෝටම මෙහෙම හැන්ද ගානේ බෙදලා දෙනවා නූඩල්ස් හැන්දයි චූටි චිකන් කෑල්ලයි. චිකන් සර් ඇති වෙනකම් බෙදන් ගන්න. අපි මෙහෙම චූටි කෑලි 12ක් ඕගොල්ලෝ 12 දිනක් නිසා ආවි. 12 දිනකට සර් හදලා දිනවා. ඇති වෙනකම් බෙදන් ගන්න හැමෝම හොඳ. කොහොම මැඩගස්කර් ගියෝ තම මල පෙරේත කුම්බාන්නේ ඔය. තෝ චිකන් කෑලි 12ක් වෙන් කරලා තියනවා නම් අපි ඇවිල්ලා තින්නේ 12 දෙනයි නම් කොහොමද කියපන් හත් කිලෝ බල්ලෝ මේකේ හරියට ඇති වෙනකම් බෙදාගෙන කන්නේ. ඒක ඉතින් සර්ගේ ප්‍රශ්නයක් නේ. සර් ඉතින් කෑලි දෙකක් බෙදාගත්තා තනිත් එක්කෙනෙක් නෑ. ඒක ඕගොල්ලෝ මැනේජ් කරගන්න 12 දෙනා. හරි. සර් කන්න සර්. සුපිරි බෑන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඕගොල්ලන්ට එන්ජොයි කරන්න. ලංකාවේ හොඳම බෑන්ඩ් එකක් ලේඩි සිංගර් කෙනෙක් ඇවිල්ලා ඉන්නේ. So round of applause for the lady singer of the band and the rest of the band. Thank you. සර් සන්දේ වගේ පේන ඔයාමට ඕන ළඟින් නැති හොරා කිවෙනු බෑ කිසිදා. Thank you everybody. හොඳයි නේ සර්. රණා පාසා කියලා සර් කියාගෙන මම හිතනවා කට්ටිය එන්ජොයි කරන්න තිබ්බ පර්ෆෝමන්ස් එක මූණ වලින් පේනවා පොඩ්ඩක්. ඔගේ ගොන් ආතල් දීම දැන් නවත්තපන්. අපි දැන් යනවා. ඇයි සර් යන්නේ? සර් තව දවස් දෙකක් නගින්නල යන්න සර්. දවස් දෙක තුන තෝගේ මේ ගුබ් බෑම නගින්න. නෑ සර් එහෙම ඉතින් ගුබ් බෑම ගහන්න එපා සර්. අනේ මේ තෝගේ මේ නයි පඩංගු නල්ලමලේ හෝටලෙට ගුබ් බෑම කියන එක හොඳ වැඩියකෝ. මොකද්ද මේ හෝටලේ ඉන්න හරියම කාමරයක් නෑ ලැට් එකක් විතරද කාමරේ. අඩුවකට මේ ග්‍රවුන්ඩ් එකක් තියෙනවද කියලා මම එළියට බහලා ඉන්න. ලයිමක් වගේ නෙමේක. මං අම්මා පල්ල ඇත්තක් කියන්නේ සර්. අපේ ටවුලේ වුන්වත් සර් මේ බණ්ඩාරලට આવුත් සර් මම මේ අටකලම් පන්න මාර්ගස්ත මගේ ප්‍රවාහන ගුබ් බෑමට සර් එක්කන් එන්නේ නෑ සර්. බණ්ඩාර වෙලා යනවනම් සර් මවුන්ට් රිවර්සයිඩ් හෝටල් කියලා එකක් තියෙනවා සර්. අන්න සර් යනවනම් හෝටල් බුකින් එකක් දාලා යන්න ෆුල් ක්ලාසික් ප්ලේස් සර්. ප්ලේ ග්‍රවුන්ඩ් එකක් තියෙනවා සර්. ක්‍රිකට් ගහන්න පුළුවන් ඈ. ෆුට්බෝල් ගහන්න පුළුවන්. සුපිරි වීව් එකක් තියෙනවා බලන හැම පැත්තෙම. සර්ට කියන්නේ සර් වටෙන්ම යනවා මාර ලස්සන ගඟක් ඈ. ගඟේ නාලා ඈ මාළු ටිකක් අල්ලගෙන බාබකියු එකක් දාලා ආයි සුපිරි ෆන් එකක් ගන්න පුළුවන් සර්. අනිත් එක සර් කාර් නම් කාර් බස් නම් බස් සර් යටවදින්නේ අර මේ මුකුත් බයිලා නැහැ සර් වාහනවල ඇති කෙලින්ම ක්ලීන් පාර ආයි උඩටම යනකම්. අනිත් එක සර් මේ ජෝක් නෙවෙයි සර් හෙලිකොප්ටර් එකකින් උනත් යන්න පුළුවන් සර්. හෙලිපෑඩ් එකකුත් තියෙනවා. කිව්වට විශ්වාස කරන්නේ නැහැ කවුරු. සර්ට කියන්නේ අපි මේ බොස් ආයි ඉන්නේ හොටෙල් එකේ අයිටි කාර්යය. උගේ වෙඩින් එක ගත්තත් මේ හොටෙල් එකේ නෙසෙයි ඒ හොටෙල් එකේ. ඔන්න වැඩ. මේ කොල්ලෝ මේ thank you මේ හොටෙල් එකට සජෙස් කරාට. එහෙනම් අපි යන්නම් ඈ.
මට හුල්ලෝ තම්බල වතුර පුවන්න එපයි හත්තිලා ඔය කොහොමද යන්නේ කියහන්කෝ උඹලගේ හෝටල් එකට එන පාරේ ඇවිල්ලා යට වැදිලා වාහනෙට කෙලවුණානේ මේ මන් දාන සුපිරි බාස් කෙනෙක් ඉන්නවා සර්. ඌ තමයි මේ පැත්ත පලාතරම වැඩ. අඩි කොල්ලෝ අනේ එක්කම වරි තකරන සර්. හරි එල්කිරි කවුද මේ මෙයාද? දොරේ ඔයාගේ වාහනේ මෙවුනා කිව්වේ. එන්න සර්. මම ප්‍රිපේඩ් දාලා ඔක්කොම අතල දෙන්න බෆර් එක ගලවිලානේ. හරි හරි. පොඩ්ඩක් ඉඳපන් තෝ මේ හෝටල් එකේ වැඩ කරන එක තෝ ඔය කොණ්ඩයක් දාගෙන මෙතන පිස්සුවක් කෙලිලා ඇස්තින මොකද දැන් ඔය නටන නාටකම කලබල වෙන්න එපා සර්. මම ඇත්තටම කියනවා සර්. දැන් මේකේ උයන්නෙත් මම සර්, ලුණු බලන්නෙත් මම සර්, ලොලු ගෙනෙත් මම සර්, කපන්නෙත් මම සර්, හැඳි ගන්නෙත් මම සර්, ලිපේ තියන්නෙත් මම සර්, සර්ව් කරන්නෙත් මම සර්. ඉතින් කොහෙද සර්? බාසුත් මම තමයි සර්. අසුත්තුමද යකොතුගේ අම්මට do do do